කීකරු කමේ දරුවන් මෙන් නුඹලා කැඳ වූ තැනන් වහන්සේ සුද්ධව සිටින්නාක් මෙන් නුඹලාත් නුඹලාගේ මුළු හැසිරීමේදී සුද්ධව සිටපල්ලා. කිතුනොල් වන අපි වැඩිපුර මහාන වචනයක් තමයි ශුද්ධයි. නැත්තම් දේවචනේ පේදුරුතුමා කිව්වාගේ පියාණන් වහන්සේ ශුද්ධව සිටියාක් මෙන් නුඹලාත් ශුද්ධව සිටිය යුතුයි. ඒ වගේම ශුද්ධ වූ කැඳවීමකින් කැඳවනු ලැබූ නුඹලා නැත්තම් මගේ ශුද්ධ සෙනග, මගේ ශුද්ධ සභාව, නැත්තම් මගේ ශුද්ධ ආහාර, මගේ ශුද්ධ භාජන, නැත්තම් අපි දකිනවා ශුද්ධ කියන වචනේ ගොඩාක් දේවචනේ අපිට දකින්න ලැබෙන දෙයක්. ඉතින් අපි දකිනවා ශුද්ධ කමන කියන එක නිලක්ෂී ඔප්ෂනල් දෙයක් නෙමෙයි. ඒ කියන්නේ අපිට ඔප්ෂන් එකක් නෙමෙයි. අපි ශුද්ධව ඉන්නවා නැත්නම් අපි ශුද්ධව ඉන්නේ නැහැ. කිතුණුවෙට එහෙම දෙයක් නැහැ. ශුද්ධකම කියන එක එයාගේ ජීවිතයේ තියෙන දෙයක්. මොකද අපිට කියන්නේ ඒකයි. ශුද්ධ කැඳවීමකින් තමයි අපිව කැඳෙන්නේ. අපේ කැඳවීමම ශුද්ධයි. ඒ නිසා අපිට කවදාවත් ශුද්ධකම කියන එක ඔප්ෂන් එකක් නෙමෙයි. කියන්නේ අපිට කිව්වාගේ අපි කැමති නම් ශුද්ධව ඉන්නවා නැත්නම් අපි ශුද්ධව ඉන්නේ නැහැ. එතකොට අපිට පේනවා මේ ශුද්ධ කියන එක මේ විදිහට දෙවියන් වහන්සේ අපේ ජීවිතයට දුන්නු දෙයක්. එතකොට මේ ශුද්ධයි කියනකොට හිතුනවන අපිට ඇත්තටම මොකක්ද ඔළුවට එන්නේ නිලක්ෂි? ශුද්ධයි කියනකොට ශුද්ධ නිලක්ෂි. නිලක්ෂි ශුද්ධව ඉන්න ඕන. කිව්වෝ සාමාන්‍ය මොන වගේ දෙයක්ද නිලක්ෂිගේ ඔළුවට එන්නේ? සුදු ඇඳගෙන ඉන්න ඕනේ. සුදු ඇඳගෙන ඉන්න ඕන අපි දකින්නවනේ. බිම බලාගෙන ඉන්න ඕන. නේ? මූණ දිහා බලන්නේ නැහැ. මොකද ගණන් කරන්න බෑ වගේ ඉන්නවා. නේ? ශුද්ධකමයි. ඒ වගේ නිලක්ෂි තව අපි දකින්න හිමීට ඇවිදින්න ඕනේ. හිමීට කතා කරන්න ඕනේ. හිමීට කතා කරන්න ඕන. අයියේ කතා කරන්න හොඳ නැහැ. ශුද්ධ කාන්තාවෝනේ. ඒ වගේම ශුද්ධ මිනිස්සු අපි දකිනවා. ඇත්තටම ශුද්ධකම කියලා කියන්නේ මේක. තවත් දෙයක් අපි දැක්කම ඒ කියන්නේ ශුද්ධකම කිව්වම අපි ගොඩක් මෝරල්. ඒ කියන්නේ දේවල් කරන්න ඕන. ඒ කියන්නේ ශුද්ධකම කියලා කියන්නේ දේවල් කරනවා. ඒ අදහස තමයි තියෙන්නේ නේ. ඒ අදහස තමයි තියෙන්නේ. ඇත්තටම අපි ශුද්ධකම කියන එකේ ඒ අදහස නැහැ කියන එක නෙමෙයි කියන්නේ. ඒක ඊටමත්ම ප්‍රාථමික දැනගැන්මක්. නැත්නම් ප්‍රාථමික දෙයක් දෙවියන් වහන්සේගේ ශුද්ධකම තුල. ඇත්තටම ශුද්ධයි කියන එකේ තේරුම අපි ගත්තම ඇත්තටම ශුද්ධයි කියලා කියන්නේ කැපයි. නැත්තම් belongs නැත්තම් අයිති කියන තේරුම තමයි ඇත්තටම ශුද්ධයි කියන එකේ තේරුම. මේ ශුද්ධයි කැපයි නැත්තම් මං අයිති කියන එක නිසා තමයි අපේ ජීවිතේ අනිත් ඔය අපි කියන moral දේවල් එළියට එන්නේ අපි කැප වෙලා ඉන්න නිසා. ඒකයි දෙවියන් වහන්සේ දේවචනේ මා ශුද්ධව සිටියාක් මෙන් නුඹලා ශුද්ධව සිටිය යුතුයි කියලා කියන්නේ. දෙවියන් වහන්සේ තමන්ගේ සෙනගට කැප වෙලා ඉන්නේ කියන එකයි කියන්නේ. ඒ කියන්නේ උන්වහන්සේ හැර වෙන දෙවි කෙනෙක් නැහැ. උන්වහන්සේ පමණයි යුනික්. ඒ කියන්නේ උන්වහන්සේ කැප වෙලා ඉන්නේ. එතකොට එහෙනම් උන්වහන්සේ අපි ශුද්ධ සෙනගක් ශුද්ධ කැඳවීමකින් අපිව කැදෙව්වා කියලා කියන්නේ අපේ ජීවිතය උන්වහන්සේට කැපයි. අපි වෙන කිසිම දෙයකට කැප නැහැ. ඒකට විතරක්ම වෙන් වෙලා. ඒක අපි දකින්නේ දැන් නිලක්ෂි පරණ කිව්සුවේ වගේ අපි දකිනවා ශුද්ධ භාණ්ඩ. ශුද්ධ භාණ්ඩ මොරල් දේවල් කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි වගේ දැන් අපිට කියන්න පුළුවන් අපි ශුද්ධ වෙන්න අර කිව්වාගේ සුදු ඇඳගෙන ඉන්නවා මේවා කරගෙන ඉන්නවා. එහෙම දැන් අපි දකින්නේ නැනේ ටේබල් සුදු පෙරවනවා අපිනේ. ශුද්ධයි කියලා පෙන්න සුදු පෙරවනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ මුකුත් දැන් දේවල් කරන්නේ නැහැනේ ශුද්ධ වෙන්න කියලා. නමුත් අපි ඒවා ශුද්ධයි කියලා හඳුන්වනවා. ඒ කියලා කියන්නේ ඒක වෙන අරමුණකට නැත්නම් පර්පස් එකකට කැපයි. ඒ කියන්නේ වෙන් කරලා තියෙන්නේ කියන. ඒ කියන්නේ ඒක අයිති උන්වහන්සේට කියන්නේ. උන්වහන්සේට කියන්නේ. ඒතකොට ඒක උන්වහන්සේ ශුද්ධයි කියලා කියන්නේ උන්වහන්සේ අපිට කැප වෙලා ඉන්නේ. මට මතක් වෙනවා ඔයා දැන් පරණ ගිවිසුමේ බඩු ගැනනේ කිව්වේ. ඒ වගේම පරණ ගිවිසුමේ ඉන්නවා මේ පූජකයෝ. පූජකයන්. උත්තම පූජකයන්. ඒගොල්ලන්ට මෙතන නළලේ ගහන්න කියනවා. පූජකයාගේ මකුටේ ගහන්න කියලා කියනවා holy unto the Lord. ඒ කියන්නේ උන්වහන්සේට සුද්ධයි කියන එකනේ. උන්වහන්සේට සුද්ධයි කැපයි කියන එක. අපි උන්වහන්සේ ඒක අපි සුද්ධ සෙනගක් කියලා කියන්නේ මේ පොළොවේ අපි උන්වහන්සේට කැප වෙච්ච සෙනගක් කියන එක තමයි දෙවියන් වහන්සේ පෙන්වන්න උත්සාහ කරන්නේ. ඒකයි අපි දකින්නේ නිලක්ෂී යොහන් 17 උන්වහන්සේ කුරුසයට යන්න අවසාන හෝරා කීපයේදී උන්වහන්සේ කරන
වැදගත්ම යාඥාවක් තමයි අපි දකින්නේ යොහන් සුභාරංචි පොතේ 17 වෙනි පරිච්ඡේදය. ඒකේ මට මතක නම් 18 19 වෙනි පදවල උන්වහන්සේ කියනවා මම ඔවුන් උදෙසා මාව කැප කරගත්තා කියලා. දැන් අපි හිතුවොත් කැප කරගත්තා කියලා කියන්නේ සුද්ධ වෙනවා කියලා කියන්නේ ආඥා පවත්වනවා නැත්නම් යම් දේවල් කරනවා කියලා කියන්නේ උන්වහන්සේ එහෙම දෙයක් කරන්න උන්වහන්සේට අවශ්‍යතාවය මොකද උන්වහන්සේ තුල පාපයක් තිබුණේ නැහැ. ඒක උන්වහන්සේ මොකක්ද එහෙනම් උන්වහන්සේ සැන්ටිෆයි කරගත්තා කියලා. මාවම සැන්ටිෆයි කරගත්තා කියලා කියන්නේ. මොකද්ද උන්වහන්සේ ඒකේ තේරුම තමයි උන්වහන්සේ කැප වුණා. උන්වහන්සේ බාර වුණා. උන්වහන්සේ තමන්ගේ ජීවිතය දෙවියන් වහන්සේට බාර දුන්නා. ඒ කියන්නේ එයා දෙවියන් වහන්සේට අයිති belongs කියන එක තමයි. ඒ කියන්නේ මේක හරිම මේ අපි සුද්ධකම කියලා ගන්නෙ මට තේරෙන්නේ දැන් අපි සුද්ධකම කියලා ගන්නෙ රිලිජියස් ටර්ම් එකක් විදියට. මේක ආගමික ටයිටල් එකක්. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ අපි ඉගෙන ගද්දී අපිට තේරෙන්නේ මේක රිලිජියස් ටර්ම් එකක් නෙමෙයි මේක බ්‍රයිඩල් ටර්ම් එකක් කියලා. ඒ කියන්නේ ප්‍රේමණීය සම්බන්ධතාවයක පාවිච්චි කරන දෙයක් විදියට. ඒ කියන්නේ මම ඔයාට සුද්ධයි කියන එක හරි hina යන දෙයක්. ඒක හරි ආගමික වචනයක්. නමුත් මේක බ්‍රයිඩල් ටර්ම් එකක්. සුද්ධයි කියන එක කියන්නේ මම ඔයාට කැපයි. ඒ නිසා ඔයා කියන දේම විතරයි මම කරන්නේ. ඔයා ආස හිතන දේ විතරයි මගේ ජීවිතය තුළ තියෙන්නේ. ඒක දැන් ඔයා තුලින් ඉන්නකි එනවා. ඔයා එකට කැප වෙලා තියෙන නිසා ඔයාට ඒක අමුතුවේ මෝරල් දේවල් දාගෙන කරන්න දෙයක් නෑ. මොකද ඔයාගේ ඇතුළෙම තියෙන්නේ මම මගේ ස්වයං පුරුෂයාට කැපයි. නැත්තම් මම මගේ බිරිඳට කැපයි. එතකොට මම මගේ ඇතුළාන්තයෙන්ම මම මගේ බිරිඳ කැමති දේවල් තමයි මගේ ජීවිතේ මම කරන්න උත්සාහ කරන්නේ. ඒක ඇතුළාන්තයෙන් එනවා. ආයි මට ඒක පෙන්වන්න ඒකයි දෙවියන් වහන්සේගේ ආඥා ශික්ෂාව නැත්තම් ශබත් වෙන්න පුළුවන් උන්වහන්සේගේ ඩයටරි ලෝස් නැත්තම් කැම බීම පිළිබඳව දේවල් නේ උන්වහන්සේගේ ශුද්ධ දවස් ගැන නැත්තම් මංගල්‍යයන් ගැන ඒ දේවල් අපිට හිත දේවල් කරන්න දෙයක් නැහැ. මොකද අපි කැප වෙච්ච සෙනඟක්. අපි දෙවියන් වහන්සේට කැපයි කියලා කියන්නේ අපි තුලින් දෙවියන් වහන්සේ අදහස් කරපු උන්වහන්සේගේ සිත අපි තුලින් එළියට එනවා. ඒක අපි තුලින් ගලනවා. ඒක අපිට පිටින් තියෙන දෙයක් නෙමෙයි. අපේ දෙවියන් වහන්සේගේ වචනය අපි තුල නේ අපි තුල තියෙන දෙයක්. ඒකයි අපිට කියන්නේ මේක කොහෙටවත් ගිහිල්ලා හොයාගෙන ඉන්න ඕන තරම් අහසෙන් උඩ තියනවවත් යට පොළොවෙන් යට තියනවවත් නේ නුඹලා තුල රාජ්‍ය නුඹලා තුල දෙවියන් වහන්සේගේ අපි තුල තමයි මේක තියෙන්නේ. ඒ නිසා අපි මේක තේරුම් ගමු. ඒ කියන්නේ දෙවියන් වහන්සේට අපි සුද්ධ සෙනඟක්. ඒ කියන්නේ අපි දෙවියන් වහන්සේට ආවේනික සෙනඟක් මේ පොළොවේ. ඒ නිසා අපි දෙවියන් වහන්සේගේ සුද්ධ බව මේ ලෝකෙට පෙන්වන්නේ අපි එක්ස්ටර්නලි නැත්තම් එළියෙන් දේවල් කරලා නෙමෙයි. අපි දෙවියන් වහන්සේට සුද්ධ සෙනඟක් නැත්තම් සුද්ධ කිතුණුවෙක් නැත්තම් මම දෙවියන් වහන්සේට කැප වෙච්ච කෙනෙක් කියලා වෙන්නේ මගේ ජීවිතයේ මම යේසුස් වහන්සේට කැපකිරීම තුළ. ඒකයි යේසුස් වහන්සේ කුරුස ගහේදී එදා අපිට පෙන්වන්නේ ඒකයි උන්වහන්සේ කොච්චර සුද්ධ දෙවි දුන්නේ කියලා. උන්වහන්සේ කුරුස ගහේදී අපි වෙනුවෙන් තමන්වම කැප කරගත්තා. ඒ කියන්නේ උන්වහන්සේ අපි වෙනුවෙන් ජීවිතය දුන්නා. ඒක අපි දකින්නේ කොරින්ති පොතේ පවා උන්වහන්සේ කියන්නේ නුඹලාව මිලදී ගත්තා. ඒ නිසා නුඹලාටම අයිති නැහැ. now අපි කාටවත් belongs නැහැ. ඒ කියන්නේ මම දැන් අයිති ක්‍රිස්තුස් වහන්සේට. දෙවියන් වහන්සේ. ඒ වගේ තමයි දෙවියන් වහන්සේ කියනවා. දෙවියන් වහන්සේ කියන අයිති අපිට. ඒකයි උන්වහන්සේගේ උරුම කොටස අපි. අපි තමයි උන්වහන්සේගේ වස්තුව. ඒ වගේම අපේ වස්තුව තමයි උන්වහන්සේ. ඒක තමයි මේ සම්බන්ධකම තමයි ඊ타ත්ම ලස්සන ලෝකයකට අපි මේක තමයි සදාකාලය. මේකේ උපරිම තැන තමයි අපි දකින්නේ සදාකාලය කියන තැන. ඒ නිසා එහෙනම් ඔබත් ඒ කියන්නේ අපේ ඵලයේ ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ කීකරුකමේ අපි නිර්වචනය කරන සුද්ධකමේ ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ ප්‍රේමයේ ප්‍රශ්නයක් කැපවීමේ ප්‍රශ්නයක් තියෙනවා. අපි දෙවියන් වහන්සේට කැප වෙලා නැහැ. ඒකයි. ඒ නිසා ඔබ කැප වෙලා නැහැ හෝ කැපවීම තේරුම් අරගෙන නැහැ. ඒකද අපි ගොඩක් කැපකිරීම පිටාතරෙන් අපි සොයන දෙයක්. ඇත්තටම කැපකිරීම වෙන්න ඕන අපේ ඇතුළාන්තේ. මොකද උන්වහන්සේට කීකරු වෙනවා කියන්නේ උන්වහන්සේ කැමති දේ කරනවා කියන්නේ. කැමති දේ කරනවා. උන්වහන්සේගේ සිත අකමැති දේ නොකර ඉන්නවා කියන්නේ. ආමෙන්. හරි සිම්පල්. අපි හරි සරලයි අපි මේ දේ තේරුම් ගත්තොත්. ඒ නිසා ඔබ දෙවියන් වහන්සේට සුද්ධ සෙනඟක් විදියට කියන්නේ එළියෙන් කරන්න දේවල් නැහැ කියන එක නෙමෙයි මම කියන්නේ. අපි දෙවචනේ කියනවාගේ ඇතුළාන්තයෙන් අපි තේරුම් ගත්ත දෙයක අපේ පිටාතරෙන් එක එළියට එනවා. ඒ නිසා සුද්ධයි කියලා කියන්නේ උන්වහන්සේට කැපයි කියන එක. ඒ නිසා ඔබ
දෙවියන් වහන්සේගේ වචනේ කිව්වාගේ පේදුරු තුන අපිට කිව්වාගේ දෙවියන් වහන්සේ ශුද්ධව සිටින්නාක් මෙන් නුඹලාගේ මුළු හැසිරීමේදී නුඹලා ශුද්ධව ඉන්නවා කියලා කියන්නේ අපේ මුළු හැසිරීම. අපේ හැම සිතුවිල්ලක් පවා අපි දෙවියන් වහන්සේට කැප කරන්න ඕන කියන එක තමයි කියන්නේ. අපි ඒකයි ශුද්ධයි කියලා කියන්නේ. අපි දෙවියන් වහන්සේට කැප වෙනවා. අපේ සිතෙන් පවා අපේ සිතුවිල්ලෙන් පවා අපි උන්වහන්සේට කැප වෙනකොට ඒක තමයි නියම ශුද්ධකම. ඒ නිසා ඔබට ශුද්ධ දෙවියන් වහන්සේගේ දරුවෙක් වෙන්න ඕන නම් ඔබගේ මුළු ජීවිතේම ඔබගේ සිතුවිලි සෑම දෙයක්ම උන්වහන්සේට කැප කරන්න.